ඔන්න එකෝමත් එක රටක වනාන්තරයක රොබින් හුඩ් කියලා කෙනෙක් ජීවත් වුණා. මේ රොබින් හුඩ් එයාගේ ළමා කාලයේදී සල්ලිකාරයන්ගෙන් ගොඩාක් අසාධාරණකම් වලට ලක්වුණ කෙනෙක්. ඉතින් මේ රොබින් හුඩ් ලොකු වුණාට පස්සේ හිතුවා මේ ධනවතුන්ගෙන් සල්ලි හොරකම් කරලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න ඕනේ කියලා. ඉතින් රොබින් කරන මේ වැඩේ ගැන දැනගත්ත මේ රටේ ආරක්ෂක ප්‍රධානියා ෂෙරිෆ් රොබින්ව අල්ලලා දෙන කෙනෙකුට ලොකු තෑගි මුදලක් දෙන බවට ප්‍රචාරයක් යවුවා. ඒ වුණාට කාටවත් රොබින් හුඩ්ව නම් අල්ලගන්න හම්බුනේ නෑ. රොබින්ට පොඩි කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමේ නායකයා තමයි රොබින් හුඩ්. ඉතින් මේ කණ්ඩායමේ හිටපු අය ෂෙරිෆ් ළඟ වැඩ කරපු හින්දා රොබින්ව අල්ලන්න ෂෙරිෆ් කරපු හැම සැලසුමක්ම රොබින් හුඩ් කල්තියාම දැනගත්තා. ඉතින් රොබින් ජීවත් වෙන වනාන්තරයෙන් යන හැම ධනවතෙක්ගේම ධනය රොබින් හුඩ් හොරකම් කරන හින්දා රජතුමාට රොබින් හුඩ්ව හිසරදයක් වෙලයි තිබුණේ. දවසක් ෂෙරිෆ් රජතුමාට මෙහෙම කිව්වා. හැමදාම වනාන්තරේ යන ධනවතුන්ම රොබින් හුඩ්ට කොල්ල කන්න දෙන්න බෑ. රජතුමනි, මට අවශ්‍ය සෙබළු ටික දෙන්න පුළුවන් නම් මට පුළුවන් රොබින් හුඩ්ව අල්ලලා දෙන්න. සොල්දාදුවන්ව නම් දෙන්න විදියක් නෑ ෂෙරිෆ්. මේ රොබින් හුඩ් නිසා මගේ සොල්දාදුවන් හමුදාවෙන් ඉවත් වෙනවා. ඒ නිසා මට මගේ සෙබළු ඔබට දෙන්න විදිහක් නෑ. ඒක මම දන්නවා රජතුමනි. ඒ ක්‍රමයක් තියෙනවා ඔහුව අල්ලගන්න. මම හිතන්නේ ඒක පුළුවන් දෙයක් කියලා. ඉතින් රජතුමා මේ විදිහට හමුදාව ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දී ෂෙරිෆ් උපක්‍රමයක් කල්පනා කළ රජතුමාට මෙහෙම කිව්වා. රජතුමනි, අපි දුන්නෙන් විදින තරගයක් තියමු. රොබින් හුඩ් දුන්නෙන් විදින්න දක්ෂයා. ඒ හින්දා අනිවාර්යෙන් මේ තරගෙට ඔහු සහභාගී වෙයි. එතකොට අපි ඔහුව අල්ලගමු. ඒ අදහසට කැමති වුණ රජතුමා සතුටින් අත්පොලසන් දුන්නා. ඒක නම් හොඳ අදහසක් ෂෙරිෆ්. ඔය තියෙන්නේ නියම වැඩක්. මේකෙන් මගේ රටේ ජනතාවටයි ධනවතුන්ටයි හොඳට සතුටු වෙන්න පුළුවන් වෙයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඉතින් මේ දුනු විදින තරගය ගැන පුවත ගම්මානය පුරාම පැතිරිලා ගියා. මේ කතාව රොබින් හුඩ්ටත් ආරංචි වුණා. දුන්නෙන් ඊතල විදින එක හරිම සුළු දෙයක් වුණ රොබින් හුඩ් තරඟට යන්න තීරණය කළා. ඒ වගේම රොබින් හුඩ් ගොඩාක් ආදරය කරන රාජකුමාරියගේ හිත දිනා ගන්නත් ඇයව විවාහ කරගන්නත් පුළුවන් වෙයි කියලා රොබින් හුඩ් කල්පනා කළා. කුමරියව දැක බලා ගන්නත් මේක හොඳ අවස්ථාවක් කියලා හිතපු රොබින් හුඩ් මේ තරඟට ඉදිරිපත් වෙනවා කියලා ඔහුගේ මිතුරන්ට කියනකොට ඔහු මේ තරඟයට යන එක ගැන යාළුවෝ නම් කැමති වුණේ නැහැ. රොබින්, මං හිතන්නෙම මේක උගුලක්. මේකට යනවා කියන්නෙම මෝඩ වැඩක්. හැබැයි යාළුවගේ කතාව රොබින් හුඩ් නම් කනකටවත් ගත්තේ නැහැ. රොබින්ට ඕන වුණේ එයාගේ දක්ෂතාවය අනිත් අයට පෙන්වන්න. ඉතින් රොබින් හුඩ් එයාගේ හැඩය බොරු කොණ්ඩයක් එහෙම දාලා වෙනස් කරගෙන මුහුණත් ආවරණය කරගෙන තරඟයට ඉදිරිපත් වෙන්න පිටත් වුණා. ඉතින් තරඟය බලන්න විශාල පිරිසක් ඇවිත් හිටියා. වෙස්වලාගත්ත රොබින් හුඩ් අශ්වයා පිටේ නැගලා තරඟ පිටියට ඇතුල් වුණා. රොබින් තරඟයට ඉදිරිපත් වෙනවද කියලා ඕනෑකමින් බලන් ඉඳපු ෂෙරිෆ් සෙබලෙක්ගෙන් රොබින් හුඩ් ඇවිද්ද කියලා අහලා බැලුවා. රොබින් හුඩ් ඇවිද්ද? නෑ ස්වාමීනි, රොබින් හුඩ්ට රතු පාට කොණ්ඩයක් තියෙනවා. නමුත් මෙතන ඉන්න කාටවත් රතු පාට කොණ්ඩයක් නෑ. මිනිහා බයටම ඉන්න නැතුව ඇති. තරඟය ආරම්භ වුණා. මිනිස්සු ඔල්වරසන් දෙන්නත් ඔට්ටු අල්ලන්නත් පටන් ගත්තා. ක්‍රීඩකයෝ හැමෝම උනන්දුවෙන් තරඟ වැදුනා. හැමෝටම ඕන වුණේ මේ තරගෙන් දිනන්න. දැන් පටන් ගන්නේ අවසන් මටය. මේ වටේම දිනන කෙනාට මහරජතුමාගෙන් රත්තරන් දුන්නක් සහ ඊතලයකුත් රාජකුමාරියගෙන් ආද්දකුත් ලැබෙනවා. මේක අහපු රොබින් හුඩ් තව තවත් උද්‍යෝගිමත් වුණා. අවසන් වටේ තරඟ තිබුණේ රොබින් හුඩ් සහ විලියම් අතර. විලියම් හොඳට ඉලක්කයේ දෙස බලලා ඊතලයේ විද්දත් ඒක මධ්‍ය ලක්ෂයෙන් ටිකක් ඈතට වෙන්නයි වැදුනේ. විලියම්ගෙන් පස්සේ රොබින් හුඩ්ට අවස්ථාව ලැබුණා. හැමෝගෙම අත්පොලසන් මැද රොබින් හුඩ් ඉලක්කයේ හරි මැදට ඊතලයේ පහසුවෙන් විදලා ඉවර වෙලා ෂෙරිෆ්ගේ දෙපැත්තටත් ඊතල දෙකක් විද්දා. මේ ඊතල වලින් ෂෙරිෆ් ගොඩක් බයට පත් වුණා. බොරු කොන්නෙත් මුහුණු ආවරණයක් ගලවපු රොබින් හුඩ් කුමාරිකාව ළඟට ගිහින් ඇයවත් උස්සගෙන එයාගේ අස්සයා පිටේ නැගලා වනාන්තරයේ පැත්තට පැනලා ගියා. මේක දැකපු රජතුමාට ගොඩාක් තරහ ගියා. ෂෙරිෆ්ටත් කිසිම දෙයක් කරගන්න බැරි වුණා. කිසිවෙකුට අල්ලගන්න බැරි වුණ රොබින් හුඩ් රාජකුමාරිකාවත් අරගෙන එයාගේ ගමට ගිහින් රාජකුමාරිව විවාහ කරගත්තා. ඒ විතරක් නෙවෙයි, රාජකුමාරිත් එක්ක එකතු වෙලා ගමේ දුප්පත් හැමෝටම උදව් කළා. ඉතින් මේ විදිහට මේ දෙන්න සතුටින් හැමදාම ජීවත් වුණා.